දුක දැන් අපේ හදවත ගැහෙනවා දැනලා තියෙනවා වගේ හිතේ වේදනාව දරා ගන්න බැරුව දැනලා තියෙනවද? දරා ගන්න බැරුව දැනලා එක මොහොතක පුපුරලා ගිහලා හිත මේ මොකද්ද මේ හිත කියලා දැනලා තියනවාද කියලා අහන්න පුළුවන්. නැත්තම් ඔබ කවදා හරි සමාධියක ඉන්නකොට සමාධියෙන් මිදෙන වෙලාවෙදී ක්‍රමයෙන් ඇස්සරිනකොට අවට බලනකොට දේවල් දැකලා හිමීට සිතිවිලි නැති ස්වභාවයක ඉඳලා හිමීට හිත හැදෙන හැටි ඒක එක්ස්පීරියන්ස් වෙලා තියනවාද? ඒක දැනලා තියනවාද? අන්න ඒකේ අර අවසානට කියපු එකක් බැලුවොත් දැන් සමාධියෙන් අවදි වෙනකොට ලෝකයේ හිමීට දකින්න තැනක්ද? එතන කොහොමද අදහස් කරේ? සමාධියෙන් අවදි වෙනකොට සමාධියක ඉන්නකොට දැන් ලෝකෝත්තර සමාධියක සිත පිටවගෙන ඉන්නකොට එහෙමයි. හිත එතනින් අවදි වෙනකොට සමාධියෙන් මිදෙන අවස්ථාවේදී ලෝකෝත්තර සමාධිය මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය ලෞකික සමාධිය තමයි අවදි වෙන්නේ. ලෝකෝත්තර සමාධිය වෙනස් වෙන එකක් නෙවෙයි. ලෞකික සමාධිය කියන්නේ ලෞකික සමාධියක ඉඳලා දැන් ලෞකික සමාධියක ඉන්න කෙනෙක් එතනින් අවදි වෙනකොට ක්‍රමයෙන් හිත ගොඩනගෙන හැටි සිතිවිලි හැදෙන හැටි දැනලා තියනවාද? අන්න ඒ අවස්ථාවේදී හිත දැනෙන්න පුළුවන්. නැත්තම් කෙනෙක් තරහා ගන්න බැරි දුකක් වේදනාවක් විඳලා හිත පුපුරලා යන වෙලාවක් අනි දරා ගන්න බැරි දුකක් වේදනාවක් තියෙන තැන හිත පුපුරලා යන වෙලාවක් යනවා. ඒක එතනින් යට අත්හැරලාම යනවනේ. මේ වේදනාව එතනින් හිත පුපුරලා යනවා කියන්නේ එයා තවදුරටත් මයින්ඩ් එකේ නැහැ. එයා ෆීල් එකට යනවා. වේදනාව තියෙන මයින්ඩ් එක දරා ගන්න බැරුව ෆීල් එකට යනවා. හරි. ඒක හරි. ඒ කියන්නේ වේදනාව තියෙන මයින්ඩ් එකේ වේදනාව දරා ගන්න බැරුව පුපුරලා ගිය තැන අත්තම කිව්වොත් එහෙම එතන ඇත්තටම මේ මයින්ඩ් එකෙන් නිදහස් වෙන ස්වභාවය එයාට මතුවෙනවා. එතන එම්ටිනස්. එතන එනවා ඇත්තටම කිව්වොත් එහෙම ලෝකෝත්තර සමාධියක්. ඒක වේදනාව දරා ගන්න බැරුව පුපුරලා ගිහලා මයින්ඩ් එකට එන සාමාන්‍ය මනුස්සයෙක්ට ඒක මොහොතයි තියෙන්නේ. අපි මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනි. ඒ වේදනාව දරා ගන්න බැරුව පොඩ්ඩක් දෙන්න තප්පරයක්. ඒ වේදනාව දරා ගන්න බැරුව පුපුරලා ගිය මොහොත ඇත්තටම එම්ටිනස් එකක් තියෙනවා. මොකද ඒක මයින්ඩ් එකෙන් එන්නේ මයින්ඩ් එකෙන් අතර පුපුරලා යනවා. එතකොට ඒක අතර එම්ටිනස් එකක්. හැබැයි ඒ එම්ටිනස් එකේ ආත්මය නැහැ කියන්න බැරි එකක් එනවා. හැබැයි එයා වේදනාව දරා ගන්න පුපුරලා ගිය මොහොත එම්ටිනස් එකක් තමයි. හැබැයි ඒක ලෝකෝත්තර පැත්තට ගන්න බැරි හේතුවක් තියෙනවා. ඒකට හේතුව ඒ වේදනාව දරා ගන්න බැරුව මයින්ඩ් එක පුපුරලා ගිය අවස්ථාවේදී එයාට ඒක තියෙන්නේ මොහොතයි. ඒ මොහොත අත්දැකීම තියෙනවා. හැබැයි ඒක තියෙන මොහොතයි ඊළඟ මොහොතේ ආයෙ සිත ගොඩනගෙනවා. ඒක එක්ස්පීරියන්ස් එකක් ඔබතුමීට තියෙනවා. ඒ නිසා නේ ඔබතුමී කියන්නේ ඒක අපිට තේරෙනවා. හැබැයි ඒක එතන ආරයන් වහන්සේ එතන ඇත්තටම මේ ලෝකෝත්තර කතාවක් ගන්නත් බෑ මේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ කොකිලා මෙතන කියන්න ඕනේ දෙයක් තියෙනවා. එතන කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් මේ ලෝකේ එක්ස්පීරියන්ස් කරනකොට එයා හදවතින්ම එක්ස්පීරියන්ස් කරනකොට නිකන් උඩින් ජීවත් වෙනවට නෙමෙයි හදවතින්ම එක්ස්පීරියන්ස් කරනකොට එයාට ඒක කියන්නේ හදවතින්ම ජීවත් වෙන්න කියන ජීවිතේ දියවෙන්න. එතකොට ඒ දුක